හායි යාළුවනේ. ඔන්න හැමදාම වගේම අදත් ඔයාලාව සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අදත් අරන් ආවේ අලුත්ම රහකට සුපිරි ගේම් ප්ලේ එකක්. ඉතින් ගේම් එකත් එක්ක ෆන් එකේ යන්න නම් channel එක subscribe කරලා set වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි පටන් ගමු. ඔන්න අද කතාව පටන් ගන්නේ ලුවිස්ගේ ගෙදරින්. ආමාන්ඩෝයි හෙන්රිකේයි ලුවිස්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඒ දෙන්න ලුවිස්ගේ පොඩි කාලේ ඉඳන් යාළුවෝ දෙන්නෙක් වගේම දැන් ඩ්‍රග් බිස්නස් වලත් සෙට් වෙලා ඉන්න අය. එතනදී ලුවිස්ගේ අම්මා ඒඩ්‍රියානා ලුවිස් එක්ක වාදයක් පටන් ගන්නවා. එයා කැමති නෑ ලුවිස් තමන්ගේ තාත්තා වගේ ක්‍රිමිනල් ජීවිතයක් ගත කරනවට. ඒත් ලුවිස් කියන්නේ සල්ලි ගන්නකොට ගන්නවා දැන් මට දුස් කියනවා කියලා. ඒකෙන් පේන්නේ ලුයිස්ගේ පවුලේ ප්‍රශ්න තවම තියෙනවා කියන එක. ඇත්තටම මේ වැඩ කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් නෙවෙයි. ඩ්‍රග් බිස්නස් එක. ඊට පස්සේ ලුයිස් ආමාන්ඩෝ සහ හෙන්රීගේ එක කාර් එකට නගිනවා. ඔවුන් යන්නේ බෝහැන් පැත්තේ ඩොක් එකකට. ඒකට යන්නේ නිකන් නෙවෙයි. ආමාන්ඩෝ සහ හෙන්රීකේගේ ඩ්‍රග් බිස්නස් එකට අලුත් හෙරොයින් ශිප්මන්ට් එකක් එනවා. මේ හෙරොයින් ශිප්මන්ට් එක තමයි ඔවුන්ට ලොකුවටම සල්ලි හම්බ වෙන සෝස් එක. එතනට ගියාම හෙන්රීකේ මුලින්ම පහලට යන්න කියනවා. එයාලගේ මිනිස්සු දෙන්නෙක් බෝට් වලින් හෙරොයින් පැකට්ස් SUV දෙකට ලෝඩ් කරනවා. SUV කියන්නේ ස්පෝර්ට් යුටිලිටි වෙහිකල්. සිංහලෙන් කියනවා නම් ලොකු බොඩි එකක් තියෙන සාමාන්‍ය කාර් එකකට වඩා උස සහ ඉඩ වැඩි වාහනයක්. ක්ලොකින් ඕෆ් මිෂන් එකේ ඔයාලා පාවිච්චි කරන්න කැවල්කේඩ් එකත් ඒ වගේ එකක්. දැන් ඉතින් අපි ආයෙත් යමු අපේ කතාවට. වැඩේ හරි ලීසියෙන් ඉවර වෙයි වගේ පේනවා. හැබැයි ප්‍රශ්නය පටන් ගන්නේ මෙතනින්. මෙම ශිප්මන්ට් එක ගැන වෙන ගෑන් එකකටත් ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒ අය ඩොමිනිකන් ඩ්‍රග් ඩීලර්ස් කණ්ඩායමක්. එයාලගේ ප්ලෑන් එක තමයි ආමාන්ඩෝලගේ හෙරොයින් ශිප්මන්ට් එක පැහැරගන්න එක. මොකද ලිබර්ටි සිටි වල ඩ්‍රග් බිස්නස් එකේ ටෙරිටරී සහ මනී වෙනුවෙන් ගෑන් අතර නිතරම ෆයිට් වෙනවා. ඉතින් හදිසියේ SUV වාහන ගොඩක ඇවිල්ලා ඩොමිනිකන් ගෑන් එක වෙඩි තියන්න පටන් ගන්නවා. එයාලා කාබයින් රයිෆල් වගේ වෙපන්ස් අරගෙන ඇවිල්ලා ඉන්නේ. මෙතන ලුවිස්ට නිකන් සර්වයිව් වෙන්න විතරක් බෑ. කොහොම හරි ශිප්මන්ට් එකත් බේර ගන්න ඕන. මොකද හෙරොයින් එක නැති වුණොත් ආමාන්ඩෝලාට ලොකු පාඩුවක් වෙනවා. මෙතන ඉන්ට්‍රස්ටිං දේ තමයි මේ මිෂන් එකේ ගෑන් ලීඩර් කෙනෙක් නමින් පෙන්වන්නේ නැහැ. මෙහෙයුම මෙහෙයවන්නේ නෝර්ත්වුඩ් ඩොමිනිකන් ඩ්‍රග් ක්‍රූ එකක්. එයාලා ඕගනයිස්ඩ් ගෲප් එකක් විදිහට වැඩ කරනවා. ඒත් ස්පෙසිෆික් බොස් කෙනෙක් කට් සීන් එකක පෙන්වන්නේ නැහැ. ගන් ෆයිට් එක ඉවර කරලා ගෑන් එක අයින් කළාට පස්සේ වැඩි තවම ඉවර නැහැ. දැන් ශිප්මන්ට් එක ගරාජ් එකට ආරක්ෂිතව ගෙනියන්න ඕන. ඒ ගරාජ් එක ආමාන්ඩෝ සහ හෙන්රීකි තමන්ගේ ඩ්‍රග්ස් හංගලා තියාගන්න ලොකප් එකක්. ඉතින් මේ මිෂන් එකේ ඇත්ත ස්ටෝරි පොයින්ට් එක වෙන්නේ ලුයිස් ටෝනිට වැඩ කරන කෙනෙක් වුණත් එයා තවමත් පරණ යාළුවෝ එක්ක ස්ට්‍රීට් බිස්නස් වලත් අත දානවා කියන එක. ඒකෙන් ලුයිස්ගේ දෙපැත්ත ජීවිත දෙකම පේනවා. එක පැත්තක නයිට් ක්ලබ් ලයිෆ් අනිත් පැත්තෙන් ස්ට්‍රීට් ක්‍රයිම් ලයිෆ්. මේකේ රිවෝඩ් එක $5000ක්. මිෂන් එකේ නම ක්ලොකින් ඕෆ්. ඒ කියන්නේත් වැඩ ඉවර කරලා යනවා වගේ අදහසක් දෙන නමක්. හැබැයි ඇත්තටම මේ වැඩ කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් නෙවෙයි ඩ්‍රග් බිස්නස් එක. ඔන්න දැන් ඉතින් ප්ලේස් එකට ආවා.